වීඩියෝ එකට යන්න කලින් මාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරන්න. විසින් ඉදි කරන ලදී. හරි. දැන් ඔය චුට්ටේ පුතා කියන්න බලන්න කලාව විදි කරේ කවුද කියලා. අඩෝ මම දන්නේ නෑනේ කලාව විදි කරේ මොකවද කියලා. කෝ චුට්ට පුතා කියන්නකෝ බලන්න. අනේ මම නෙමෙයි ටීචර් ඔක හැදුවේ. ෂේ මේ ළමයි නම් කවදාවත් හැදෙන්නේ නැහැ. පොරිසාදයෝ මුන්ට උගන්නනවට වඩා හොඳයි. මිස් මම එන්නද? මේ අර අලුතින් ආපු ළමයා නේද? එන්න පුතේ. ළමයා කියන්න බලන්න ඔයාගේ නම මොකක්ද කියලා. මගේ නම කයිතන් මිස්. බොහොම හොඳයි. ගිහින් ඉඳ ගන්නකො පුතා. හායි යාළුවනේ. නපුරු සිංහ මැඩම්. අපේ ප්‍රින්සිපල් සර් මැඩම්ට ඔෆිස් එකට එන්න කිව්වා. එහෙමද? මොකටද දන්නේ? ගිහින්ම බලමුකෝ. ළමයි කෑ ගහන්න නැතුව ඉන්න මං ගිහින් එනකන්. අපි සින්දු කියමු. මිසුත් ගියා. අමුක ඩුමුක අමල් ඩුමල් අමුක ඩුමුක අමල් ඩුමල් ටංකර ටන් ටන්. නාන මොනවාද උකුම් උඹ ලියන්නේ? උඹ කසුනිට ලියුම් යවනවා නේද? ඔව් බං උඹලා උදේ වැඩේ කන්ටිනියු කරන් ඵලයන්කෝ. හරි දැන් කයිතන් කියන්න බලන්න සින්දුවක්. අපි කයිතන්ගේ සින්දුවක් අහලම නෑනේ. මම කියන්නම් සින්දුවක්. ඔන්න හැමෝම අහගන්න. කුරුළු ගමේ කුරුළු ගෙදර කුරුළු කුමාරී. නවත්තපන් බං. ගොඩේ සින්දු පොඩ්ඩක් නැකලා යන සින්දුවක් කියපන් බං. එතකොට තමයි ප්‍රින්සිපල් උනත් සතුටු වෙන්නේ. ගොඩේ සින්දුවක් දප්පා මේක බලන්න මේ සින්දුවේ ලස්සන. ඒයි මොකද කරන්නේ මම මේ පන්තියෙන් කියපු ටිකට? මෙතන බෙඩේ සුඩක් නැගලා මේ ළමයි මෙතන. බහිනවා මෙතනින් බිමට. අනේ සෝරි මිස්. උකුම් පුතා නම් පොතේ වැඩ. කො දෙන්න බලන්න පොත. නෑ මිස් මම මුකුත් කරේ නෑ. දෙන්නකෝ පොත. මොකද්ද මේ ලියලා තියෙන්නේ? මම ඔයාට ආදරෙයි අහසක් තරම් කසුනි. මේ ලියුම උකුම් සුදු මහත්තයා විසින්. මොකක්ද යකෝ තෝ මේ ලියලා තියෙන්නේ? තොට දෙම්ම මගුල් ඉසේ ගහලාද? හරි. ඒක නෙමෙයි. දැන් හෙට කලාපෙන් එනවලු. දැන් කයිතන්ට එහෙම සින්දු කියන්න පුළුවන් ඇති නේද? කයිතන් හෙට සින්දුවක් එහෙම පුරුදු වෙලා එන්නකෝ. හරි මිස්. මම හෙටම සින්දුවක් පුරුදු වෙලා එන්නම්. අස්සන සින්දුවක් පුරුදු වෙලා එන්නම්. ඔය ඉන්නේ කොල්ලා. The next day. ඉතින් දරුවනේ මම තමා අලුතින් ඔයාලට ආපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා. සුබ උදෑසනක් ඕගොල්ලන්ට. සුබ උදෑසන. අපේ නපුරු සිංහ ගුරුතුමිය ගෙනුයි වන්නිනායක ගුරුතුමියකුයි අපේ ප්‍රින්සිපල් සර් ගෙනුයි අපේ අලුතින් පත් වෙච්ච කලාප අධ්‍යක්ෂකතුමා ගෙනුයි මගේ පන්තියේ සියලුම යාළුවන්ගේ අවසරයි. මම අද ඕගොල්ලන්ට ලස්සන සින්දුවක් කියන්නයි යන්නේ. වලං හොඳම නෙවුම් වලං කවුද ගන්නේ වලං මෙන්න වලං අම්බලමේ පිනා කියනකොට මන් දිහා බලන්නේ. වලං කඳක් ගෙන ඒක බින්දපු ගුණ උඩ පැන හින තම තමා චාටර් කරන්නේ මෙහෙම කරන්නේ. වලං කඳක් ගෙන ඒක බින්දපු ගුණ උඩ පැන හින පිනා. මේ ළමයා මෙතන ලස්සනට සින්දු කියද්දි අරේ ළමයි කෑ ගහනවා. මේ පාසලේ කිසිම විනයක් නැහැ. මං යනවා යන්න. ඔය ළමයි දැන් කෑ ගහලා මේ වැඩේ කෑවා. යන්න දැන් ඔය ළමයි පන්තියට. ටීචර්ලත් යන්න. ඔය කයිතන් ඉඳලා අනිත් හැමෝම යන්නකෝ.
කයිතන් එන්නකො මාත් එක්ක සංගීත කාමරයට සින්දුවක් පුරුදු වෙන්න තියෙනවා තව. හරි සර් මම එන්නම්. හරි දැන් ඔය ළමයි යන්නකො පන්තියට. හරි මිස් ඒ පිනා හූ ඇයි සර් එන්න කීවේ මොකද්ද තියෙන සින්දුව? අර වෙලේ කියපු සින්දුව කියනවා බලන්න. ඇයි සර් ඔය පොල්ලක් ගත්තේ? සින්දුව කියන්නකො මම සින්දුවට බීට් එකක් දෙන්නම්. අම්බල මේ ආයි සර් කියපිය සින්දුව. අම්බල මේ පින වලං කඩන්නේ. අම්බල මේ පිනයි වලං කඩගෙන. අඩෝ ප්‍රින්සිපල් සර් බීට් එකක් හදලා දෙනවද කොහෙද බං අරුට සින්දුව කියන්න ලස්සනට? ඒක තමයි බං හැබැයි පට්ටෑ නියමෙට බීට් එක තියෙනවා. අම්බල මේ පින වලං කඩගෙන ඒක පිනපු ගොනා උඩ පැන